මම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය වික්‍රමසිංහ. තැලසීමියා කියන රෝගය ඇත්තටම පාරම්පරාවෙන් එන ඥානමය වල තියෙන බලපෑම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ඒකේ ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ අපේ තියෙන රතු රුධිර සෛල වල ජීවන කාලය අඩුවීමක් වෙන්නේ ඒකේ තියෙන දුර්වලතාවයක් නිසා. ඒතර මේක ඥානමය වශයෙන් හැදෙනවා කිව්වහම අපි දන්නවා ඥාන දෙකක් අවශ්‍ය වෙනවා. ඒතකොට මේ ඥාන දෙකම අපි කියනවා නිලීන ඥාන. ඒ විදිහට ඇති වුණොත් තමයි මේ රෝගී තත්ත්වය යම්කිසි පුද්ගලයෙකුට ඇති වෙන්නේ. රෝග තත්ත්වයක් ඇති වෙච්ච පුද්ගලයෙක් සාමාන්‍යයෙන් කුඩා කලදීම ඒ දරුවා මාස 8ත් අවුරුද්දත් අතර කාලයේදී ක්‍රමානුකූලව රෝග ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දරුවා සුළුමැලි වෙනවා, දරුවාගේ ක්‍රියාකාරකම් අඩු වෙනවා, වර්ධනය අඩු වෙනවා. ඒ අනුව අපි ඒ වයස් කාණ්ඩයේදී අවශ්‍ය රුධිර පරීක්ෂණ කරලා මේ දරුවාට තැලසීමියා රෝගී තත්ත්වය තියෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වගේ තැලසීමියා ඒ කියන්නේ නිලීන ඥාන දෙකක් ඇතිවන රෝගී තත්ත්වය තියෙන පුද්ගලයෙක් වගේම වාහක තත්ත්වය කියලා තව තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ නිලීන ඥාන එකක් පමණක් තියෙන පුද්ගලයෙක්. එතකොට සාමාන්‍යයෙන් නිලීන ඥාන දෙකක් තියෙන පුද්ගලයෝ දෙන්නෙක් එකතු වෙලා දරුවෙක් පිළිසිඳගත් අවස්ථාවක තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපෑම ඇති වෙන්නේ. ඒතර ඒ හින්දා තමයි හුඟක් වෙලාවට මේක පරම්පරාවෙන් එහෙම නැත්තම් යම් අවස්ථාවලදී ප්‍රදේශවලට සීමා වෙලා තියෙන හුඟක් වෙලාවට. ඒතර මේ රෝගී තත්ත්වය ඇති වුනහම මේ රෝගී තත්ත්වයට ප්‍රධානම ප්‍රතිකර්මය වෙලා තියෙන්නේ රුධිර පාරවිල්ණය කිරීම. ඒතකොට සාමාන්‍යයෙන් මුලදී සති 5කට 6කට සැරයක් රුධිර පාරවිල්ණය කරනවා. ඊළඟට මේක ක්‍රමානුකූලව අඩු වෙන්න වෙනවා ශරීරයේ සිදුවෙන වෙනස්කම් නිසා. එතකොට බාහිරින් රුධිරය ලබා දෙනකොට අනිවාර්යයෙන්ම ඒකේ අන්තර්ගතය වෙනවා යකඩ. එතකොට යකඩ ශරීරයේ තැම්පත් වීමක් සිදු වෙනවා. එතකොට වැඩිපුර තැම්පත් වෙන යකඩ ප්‍රමාණය අරන් දාන්න ඊට අමතරව වෙනත් ඖෂධ වර්ග පාවිච්චි කරන්න වෙනවා. ඒවා ඉදිරි කතිකයන් විසින් වඩා හොඳින් විග්‍රහ කරනු ඇති. එතකොට මේ කාර්යයන් දෙකටම ලොකු වියදමක් යනවා පෞල වශයෙන් සාමාන්‍ය සෞඛ්‍ය ශාස්ත්‍රයේ මගිනුත්. එතකොට දැන් මාසයක් ගානේ දරුවෙකුට එන්න ගියාම මාසයක් ගානේ රුධිර පාලනය කරන්න ගියාම ඒකේ ලුණු බලපෑම අපිට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දීර්ඝ කාලීනව අපි දන්නවා රක්තහීනතාවය පෙළෙනකොට වර්ධනයේ ක්‍රමානුකූලව අඩු වෙනවා, මානසික වර්ධනය අඩු වෙනවා. ඒතර පාසල් කටයුතු ඉගෙන ගැනීමේ කටයුතු අඩු වෙනවා. ඒ වගේම වැඩිහිටියෙක් වශයෙන්පත් වෙනකොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ දායකත්වය සමාජයට වෙන ඊටාත්ම ක්‍රමානුකූලව අඩු වෙනවා. එතකොට ඊට අමතරව ඇඟේ යකඩ තැම්පත් වීම නිසා ප්‍රධාන ඉන්ද්‍රයන් වල යකඩ තැම්පත් වීම නිසා ක්‍රමානුකූලව ඒ කියන්නේ හෘද වස්තු වෙන්න පුළුවන්, අක්මා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි වෙන්න පුළුවන්. ඒවැ රුධිර මේ යකඩ තැම්පත් වීම නිසා ඒ ඉන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒක ඕගලන්ට පේනවා ප්‍රධාන වශයෙන්ම මේ රෝගී තත්ත්වය නිසා ඒ නිට්ටාවට සුව කිරීමේ හැකියාවක් දැන්ට තියෙන ප්‍රධාන ක්‍රම වලින් ඇත්තේ නැහැ. ඒතර මූලික වශයෙන් කරන්නේ රුධිරය අඩු වෙනකොට රුධිරය ලබා දීමත්, ඒ හා සම්බන්ධව යකඩ තැම්පත් වීමත් එක්ක යකඩ අරන් දැමීම සඳහා ඖෂධ වර්ග ක්‍රමවේද භාවිතා කිරීම. ප්‍රධාන ප්‍රතිකර්ම විදිහක් හැටියට තියෙන නිට්ටාවට සුව කිරීමේ හැකියාවක් තියෙන්නේ ඇටමිදුළු බද්ධ කිරීම තුලින්. නමුත් ඇටමිදුළු බද්ධ කිරීමත් ඒක එක්තරා වයසක තමයි කරන්නේ. ලංකාවේ දැනට තාමත් ආරම්භක මට්ටමේ තියෙන්නේ. නමුත් සාර්ථක ප්‍රතිඵල පෙන්නනවා. ඒ තුලින් සාර්ථකව අපිට රෝගය සුව කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඇටමිදුළු බද්ධ කිරීම මම කිව්වා වගේ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලංකාවේ හැමතැනම කරන්නේ නැහැ. ළමයින්ට දැනට කරන්නේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය අංශයේ ඍජු ආරය ළමාරෝහලේ සහ ඇතැම් පෞද්ගලික ආයතනවල කරනවා. නමුත් ඒකට විශාල වියදම් ප්‍රමාණයක් යනවා. ඒතකොට මේකේ වැදගත්ම දේ තමයි ඇත්තටම මේක වළක්වා ගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒතකොට වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම
දායක වෙන්නේ තමා රෝගයේ වාහක තත්වයකද නැද්ද කියන එක අවබෝධ කර ගැනීම තුලින්. ඒකට යම්කිසි සැකයක් තියෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ අවැස්ස පවුලේ කාට හරි තියෙනවා නම් එහෙම නැත්නම් එහෙම අවස්ථාවකදී සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් තුලින් තමන්ට දැනගන්න පුළුවන් අපිට ඒ රෝගී තත්ත්වේ වාහක තත්ත්වයක් තියෙනවා. මොකද වාහකයක් සාමාන්‍ය කොහොම පහසුවෙන් කිසිම රෝගී තත්ත්වයක් ලක්ෂණයක් පෙන්වන්න කරන්නේ නැතුව ජීවත් වෙන පුද්ගලයෙක්. එතකොට ඒ වාහකයා තවත් ඒහා වාහක තත්ත්වයේ පවතින පුද්ගලයෙක් සමග අවහ වෙලා විවාහ වෙලා මේ දරුවෙක් පිළිසිඳ ගත්තාම ඒ දරුවන්ගෙන් 25%කට අවස්ථාවක් තියෙනවා ඒ නිලීන ජාන දෙක එකතු වෙලා සම්පූර්ණ රෝගී තත්ත්වයක් ඇති කරන්නත් 50%ක තත්ත්වයක් තියෙනවා ඒක තවත් වාහකයන් බිහි කරන්නත්. ඉතින් ඒ නිසා වැදගත්ම වෙන්නේ මේ தත්ත්වය දැනගෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ தත්ත්වය දැනගන්න පුළුවන්. දැනගෙන තමාගේ සහකාරව හරි සහකාරියෙගෙත් මේ தත්ත්වය තියෙනවද නැද්ද කියලා දැනගැනීම. ඉතින් අපි සංස්කෘතියක් වශයෙන් පොරොන්දම් බැලීමක් ගොඩක් කාලයක් සිදු කරන සමාජයක්. ඒතකොට ඒන් ඔබට ගිහිල්ලා මේ පොරොන්දම කඩදාහියක නෙමෙයි ලේවල ලියවිලා තියෙනවද කියන එක බලන එක තමයි තැලසීමියා රෝගය වැළැක්වීමේ ප්‍රධාන ක්‍රමවේදයක් වෙන්නේ. එයින් එහාට ගියාම ප්‍රධාන වශයෙන් වෙන දේ තමයි අවැස්ස නෑන මස්සිනා අතර සිදුවන විවාහ. මොකද පවුල් වල සමහරලාට හැංගිච්ච මේ රෝගී තත්ත්වයන් තියෙනවා. ඒතකොට පවුලේ එකම ආරම්භක සමාජිකය සමහරලාට પરම්පරා දෙකකට පිටින් ඉස්සලෙන් හිටිය දෙමව්පියෝ. ඒ කියන්නේ සීයා ආච්චි එහෙම නැත්නම් ඊට ඉස්සල પરම්පරාව හුඟක් වෙලාවට එකම ඥාන කොටස් දෙක තමයි බෙදිලා යන්නේ. ඒතකොට ආයේ යටදී ඒ ඥාන කොටස් දෙක ආපහු එකතු වෙනකොට ඒ නිලීන ඥානවල ඉහළ යෑම පෙන්වුම් කරන්න පුළුවන් එක්වීමක් වෙන්න පුළුවන්. ඒතකොට අවැස්ස නෑන මස්සිනා විවාහයන් ඊටාත්ම අපි හැම වෙලාවෙම මොකද ඒක තැලසීමියා රෝගයට විතරක් නෙමෙයි අනිත් ඕනම ඥානමගින් බෝ වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් ඥානමගින් ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයන් සඳහා බලපාන දෙයක්. ඉතින් ඒ නිසා ඊටාත්ම වැදගත් වෙන්නේ මේ පණිවිඩය මහජනතාව අතරට ගෙන යාම. මේක මොකද්ද? එකක් තමයි නෑන මස්සිනා අතර සිදුවන විවාහ පුළුවන් තරම් ඒක අවම කිරීම සහ නොකරින්න තාක්කල් ඒක හොඳයි. මොකද ඒක තැලසීමියා විතරක් නෙමෙයි අනිත් රෝග තත්ත්වෙනුත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට සැකයක් තියෙනවා නම් එහෙම නැත්නම් Tamanගේ પરම්පරාවේ තැලසීමියා රෝහ වාහකයෙක් සිටිනවා නම් Tamanුත් ඒ තත්ත්වයේ තිබුණාද කියන එක එහෙම නැත්නම් තමා වාහක තත්ත්වයේ තියනවාද කියලා පරීක්ෂා කරගෙන ඊට පස්සේ එහෙම තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම Tamanගේ සහකරුවා සහකාරියත් ඒ තත්ත්වයේ ඉන්නවද නැද්ද කියලා තීරණය මත තමා Tamanගේ විවාහය පවත්වාගෙන යාම සිදු කරන්න වඩාත් හොඳ වෙන්නේ. මොකද මේක ඇත්තටම සාර්ථකව මේ ක්‍රමයේ සයිප්‍රසේ පාලනය කළා. මොකද ඒ කතෝලික පල්ලියෙන් ඒ අවසරය ලබා ගන්න ඕනේ. අවසරය දෙන්නේ නැහැ විවාහ වෙන්න ඒ දෙපළම සහතිකයේ ඉදිරිපත් කළේ නැත්තම්. ඉතින් ඒ තුලින් සයිප්‍රසේ තමයි මම හිතන්නේ දැන්ට ලෝකේ තියෙන එකම රට තැලසීමියා රෝගී තත්ත්වය ඉතාමත්ම සාර්ථක ලෙස පාලනය කරපු රටක්. ඉතින් තැලසීමියා වළක්වන්න පුළුවන්. වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි. ඒ දැනුවත් කිරීමට මාධ්‍යයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. ඒ මාධ්‍ය කරනකොට අපි මේක එකතු කරලා තියෙනවා ඉස්කෝල මේ විෂයමාලාවටත් සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපන විෂයමාලාවෙත් තියෙනවා. ඒතකොට ඒ තැන් වලින් මේව සාමාන්‍ය දරුවෝ අහගෙන දැනගෙන තියෙනවා. ඒතකොට මේකේ වැදගත්කම සහ ඒකේ ආධිනව බොහොම පැහැදිලිව කියලා දෙන්න පුළුවන් නම් මාධ්‍යයට මම හිතන්නේ නැවත නැවතත් එතකොට ඒගොල්ලන්ගේ මේ මනසේ මේක රැවුදෙනකොට ඒගොල්ලන්ට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක තමයි කියන්නේ. ඉතින් තැලසීමියා වියදම් සහගත රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කරන්න පුළුවන් වළක්වන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ නිසා මම හිතන්නේ ඒ පිටවල දැනුවත් වීම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. මොනවාද ප්‍රශ්න තියෙනවද? ඔව්. උත්සන්නම තත්ත්වය කියන්නේ ඉතින් යකඩ ඇඟේ තැම්පත් වෙනකොට හෘද වස්තුවේ තැම්පත් වෙනකොට හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. අක්මාවේ තැම්පත් වෙනකොට අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඒතකොට ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය එහෙම නැත්නම් මොලේ තියෙන පිටියුටරි ග්‍රන්ථි ඒ වගේ තැන්වල තැම්පත් වීමත් එක්ක ඒ වය වෙනස්කම් පටන්. ඒ අනුව තමයි ඒ පුද්ගලයා ඉස්සෙල්ලාම ගොක් වෙලාට දරුවෙක්ගේ
අන්තරාශාර්ක වල තයිරොයිඩ් අඩුවීමක් වෙන්න පුළුවන්, පැරාතයිරොයිඩ් හෝමෝනේ අඩු වෙන්න පුළුවන්, උස යන එක අඩු වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් ඒ වෙනවා. ඊළඟට ලේ ගැනීම, ලේ පාරවිලණය කරගන්න, ට්‍රාන්ස්ෆියුස් කරගන්න ඒගොල්ලෝ සති 4ක් මුලදී ට්‍රාන්ස්ෆියුෂන් එක සති 6ක් විතර යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්ලීහාවේ වෙන වෙනස්කම් අනුව ඒගොල්ලන්ට දෙන රුධිරය ඉක්මනට විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට ඒකෙන් දැන් මොකද සාමාන්‍ය පාරවිලණය කරපු රුධිරය හොඳට තියෙන්න ඕනේ. නමුත් දවස් 120ක් අපි දන්නවා තියෙන්න ඕනේ කියලා සාමාන්‍ය. නමුත් ඒක තියෙන්නේ නැහැ. මොකද ප්ලීහාවේ වැඩිවීමත් එක්ක ප්ලීහාවේ එක විනාශ කරනවා. එතකොට තව අඩු කාලයකින් සති 6ක වෙච්ච එක 5න් දෙනවා. 5 එක 4 සමහරවිට සති 3 වගේ වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ප්ලීහාව වගේ එකක් අරන් දාන්න වෙන තත්ත්වයක් එන්නත් පුළුවන්. ඒතකොට ඒ වගේ එතකොට එහෙම වෙන දරුවෙක්ට ක්‍රීඩා කිරීමේ හැකියාවක් නැතුව යන්න පුළුවන්, මහන්සි වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේ තමයි තත්ත්වෙ එන්නේ. සමහර ලාවට ස්ට්‍රෝක් එකක් වුණත් එන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා ඒකත් එක්ක ආශ්‍රය. ඔව්. නෑන මස්සිනා අතර දත්ත වශයෙන් කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් ඉතින් අපි දකිනවා හුඟක් වෙලා නෑන මස්සිනාට අමතරව එකම ප්‍රදේශයෙන් ආහාර විවාහ කරගන්නකොට ඒක දකිනවා. මොකද සමහර ලාවට නෑන මස්සිනා නොවුනත් එකම ප්‍රදේශ දැන් බහුල ප්‍රදේශ තමයි කුරුණෑගල අනුරාධපුරේ මොනවද ඒ වගේ පැති මේ බදුල්ල වගේ පැති. එතකොට ඒවැ එකම ගම් වල හුඟක් වෙලාට මේ විවාහ වෙනකොට හුඟක් වෙලාට අපි මේක දකිනවා. ඒ කියන්නේ සමහරලාට දන්නේ නැති પરම්පරා 5කට 6කට ඉස්සෙල්ලා එකම પરම්පරාව හිටිය කට්ටිය වෙන් වෙලා ගිහිල්ලා ඒ වගේ හරි කොහොම හරි ඒ සම්බන්ධයක් ඇති වෙනවා අපි දකිනවා. ඉතින් ඒ නිසා යම් බලපෑමක් තියෙනවා. දත්ත වශයෙන් නම් මම කියන්න හරියට දන්නේ නැහැ. ඕකේ කොච්චරක් නෑන මස්සිනා නිසා ඇති වුණාද නැද්ද කියන එක.